අපට පෙළෙන ලෝකයට ඔබෙන් නොපෙළෙන අද්භූත ලෝකයක් තුළ මොන තරම් දේවල් තිබිය හැකිද? අද අපේ කතාව සාහසික අන්තමින් ඝාතනයට ලක් වූ මරිකෝ ඉබුචි නැමැති ජපන් ජාතික යුවතියගේ අඳුරු කතාංගය සම්බන්ධවයි. මරිකෝ ඉබුචි ඇය 1990 දශකයේ ජපානයේ ජීවත් වූ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යාවක්. ඇය විශ්වවිද්‍යාලයේ 3 වන වසර හමාර කර 4 වන වසරට පා තැබීමට පෙර තමන්ට ලැබෙන නිවාඩු කාලයේ සංචාරයක් සඳහා තායිවානයට යෑමට තීරණය කරනවා. ඇය 1990 අප්‍රේල් මාස 2 වෙනිදා තායිවානය බලා පිටත් වනවා. ඇය තායිවානයට ගමන් කර දිනපතාම මෙන් තමන්ගේ මව සමග තැපැල්පත් මගින් තොරතුරු හුවමාරු කරගන්නවා. 90 දශකයේ වන විට දුරකථන භාවිතය එතරම් ප්‍රචලිත වී නොතිබුණු නිසා තැපැල්පත් හරහා තොරතුරු හුවමාරු කර ගැනීම එකල ප්‍රචලිත වූ ක්‍රමවේදයයි. ඇය තමන්ගේ දිනය ගත වූ ආකාරය, තමන් ගමන් කළ ස්ථාන දින 4ක් පුරාවට තැපැල්පත් හරහා තමන්ගේ මවට දැනුම් දෙනවා. තමන්ගේ සංචාරය හොඳින් ගත කළ බවත්, තමන් අප්‍රේල් මාස 18 වන දින නැවත ජපානය බලා පැමිණෙන බවත් ඇය මවට දැනුම් දෙනවා. මේ නිසා මරිකෝගේ මව 18 වෙනිදා මරිකෝව නැවත පිළිගැනීම සඳහා ගුවන්තොටුපළට ගමන් කරනවා. නමුත් ඇය පැමිණෙන්නේ නැහැ. මේ පිළිබඳව ඉතා කලබලයට පත් වූ මරිකෝගේ මව ගුවන්තොටුපළේ නිලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දෙනවා. නමුත් පැමිණීමේ නාමලේඛන පරීක්ෂා කර බැලූ නිලධාරීන් පවසන්නේ එම නම තිබෙන කිසිවෙක් එම දිනයේ ගුවන් ගමන් වාරයක් වෙන් කරගෙන නොමැති බවයි. දින කීපයක් ගත වන තුරුත් මරිකෝගෙන් කිසිම ප්‍රතිචාරයක් මවට ලැබෙන්නේ නැහැ. මේ නිසා අප්‍රේල් මාස 25 වෙනිදා මරිකෝගේ මව තායිවානය බලා ගමන් කරනවා. ඇය තායිවාන් පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කරනවා. පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළත් කාලයක් ගත වන තුරු කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. නමුත් යම් කාලයකට පසු තායිවානයේ එක්තරා වීදියකින් තොරතුරක් ලැබෙනවා. එම පැමිණිල්ලේ තිබෙන්නේ රාත්‍රී කාලයේදී එම වීදියේ පුද්ගලයන්ට ලැබෙන දුරකථන ඇමතුමකින් ජපන් භාෂාවෙන් කාන්තාවක් කතා කොට යමක් පවසන බවයි. ජපන් භාෂාව දන්නා අය පවසන්නේ ඇය විමසන්නේ ඇයි යන්නයි. මේ ආකාරයේ පැමිණිලි කීපයක්ම පොලිසියට ලැබෙනවා. මින්පසුව ඉතා වැදගත් සාක්ෂියක් පොලිසියට ලැබෙනවා. ඒ අප්‍රේල් මාස 16 වැනි දිනයක මරිකෝගේ හැඩරුව සහිත තරුණියක් යම් පුද්ගලයෙක් සමග යතුරු පැදියක නැගී ගමන් කරනු යම් පුද්ගලයන් දැක ඇති බවයි. පොලිසිය විසින් මේ ඔස්සේ පරීක්ෂණ මෙහෙවනවා. ඒ අනුව පොලිසිය සොයාගන්නවා ලියෝ නැමැති පුද්ගලයෙක් සමග තමයි මරිකෝ මේ ආකාරයෙන් ගමන් කර තිබෙන්නේ කියා. පොලිසිය මේ අනුව ලියෝ නැමැති පුද්ගලයා සොයාගෙන ඔහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමට යනවා. ලියෝ යනු ටැක්සි රථ රියදුරෙක්. ඔහු නිදන කාමර සංචාරකයන්ට කුලියට දීමේ තරවකරුවෙක්. පොලිසිය දුටුවනම ලියෝ ඉතා අමුතු ලෙස හැසිරෙන්න පටන් ගන්නවා. ඔහු පොලිස් නිලධාරීන් වෙත දිව ගොස් කරුණාකර පින් අයිති වෙයි. මාව අර යක්ෂණියකින් බේරා ගන්න කියා පවසනවා. වහාම ක්‍රියාත්මක වන පොලිසිය ලියෝව අත්අඩංගුවටගෙන පොලිසිය වෙත රැගෙන යනවා. එහිදී ප්‍රශ්න කිරීම හමුවේ ලියෝ තමා විසින් සිදු කළ දෙය පාපොච්චාරණය කරනවා. මරිකෝගේ සංචාරය අතරතුරදී ලියෝට මරිකෝ මුණගැසී තමාගේ කාමරයක් ඇයට කුලියට දීමට එකඟතාවයක් ඇති වූ බව ලියෝ මෙහිදී පවසනවා. ඒ අනුව තමාගේ යතුරු පැදියේ නංවාගෙන ඇයව තමාගේ නවාතැන වෙත රැගෙන යන අතරතුර ඇය පිළිබඳව පහත් ආශාවක් තමාට ඇති වූ බව ඔහු පවසනවා. පසුව රාත්‍රියේදී එම යෝජනාව මරිකෝට සිදු කළ විට ඇය කලබලයට පත්වී නිවසින් පිට වී යාමට උත්සාහ දරා තිබෙනවා. ලියෝ විනෝදයට මෙන් දුනු විදීමට පුරුදු වී සිටි අයෙක්. තරුණිය පිටත් වී යාමට උත්සාහ දරූ අවස්ථාවේ තමාගේ දුන්න පාවිච්චි කර ඊතල 4ක් තරුණියගේ හිස පසාරු වන ආකාරයට විදීමට තමා කටයුතු කළ බව ලියෝ පාපොච්චාරණය කරනවා. පසුව තරුණියගේ හිස කඳින් වෙන් කර එම කොටස් දෙකම බෑගයක දමාගෙන ඈත ප්‍රදේශයකට ගෙන ගොස් ලිඳකට දමා තමා නැවත නිවසට පැමිණි බව ලියෝ පවසනවා. මෙම කතාවේ අද්භූතම දෙය පටන් ගන්නේ මෙතනින්. තමා නිවසට පැමිණ පිරිසිදු වී
එදින හොඳින් නිදාගත්තත් දින 3කට පසුව මරිකෝගේ මුහුණ තමාගේ ඇස් ඉදිරියේ වැවී පෙනුණු බව ඔහු පවසනවා. ඒ වගේම කලින් මරිකෝට නවාතැන් දුන් කාමරයේ කාන්තාවක් ඉතා තදින් හුස්ම ගන්නා හඬ තමාට නිතරම ඇහෙන්නට ගත් බව ඔහු පවසනවා. පසුව පොලිසිය මරිකෝගේ සිරුර සොයා ගැනීමට අදාළ ස්ථානයට යනවා. ඒ වන විට සිරුර දි รา පත් වී අවසන්. අද්භූතම සිදුවීම නම් එම ස්ථානයේ මරිකෝගේ හිස තිබී නැහැ. මරිකෝගේ කොන්දේ පමණක් පොලිසියට හමු වනවා. නමුත් ලියෝ පැහැදිලිවම සඳහන් කරනවා ඔහු විසින් හිස සහ කවන්ද යන කොටස් දෙකම එකම බෑගයක දමා එම ළිඳට දැමූ බව. ඒ වගේම මෙම කතාවේ මීළඟ අද්භූත ජනකම සිදුවීම නම් රාත්‍රියේදී දුරකථන ඇමතුම් ලැබී ජපන් තරුණියක් උදව් ඉල්ලා කතා කරන හඬ ඇසී තිබුණේ එම ළිඳ තිබුණු ප්‍රදේශයේ අසලම වීදියේ ජීවත් වූ අයටයි. ඉතින් මේ වගේ දේවල් දිනපතා නරඹන්න Untold Stories අපිව ෆලෝ කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.